උදෑසනක් අපි අද උදෑසනම යනවා එලන්බ්‍රෝක් shopping mall එකට. අපි ඉන්න ප්‍රදේශයේ shopping mall ගොඩක් තියෙනවා. මේ පුතාද අපි උදේම shopping mall එකට ගෙනත්තා. ආපහු යන්න තමයි ලේස්ති වෙන්නේ. ලස්සන ප්‍රදේශයක්. ඔස්ට්‍රේලියාවේ හැමතැනම ගොඩක් වෙලාවට එකම විදියටම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මේ දෙපැත්තේ ලංකාවම තරම් ග්‍රීනරි නැති වුණාට හරි පිළිවෙලයි හැමදේම. පාරේ හැමතැනම ඒ කියන්නේ ඇවිදගෙන යන්න බෑ. දැන් වෙනම ෆුට්පාත් වෙනම තියෙනවා. බයිසිකල් පදින්න ඕන නම් ඒ අයට යන්න වෙනම පාත් තියෙනවා. සමහර තැන්වල වාහනම පමණයි තියෙන්නේ. පොදු පිළිවෙලකට හැමදේම ඩිසයින් කරලා තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන පිළිවෙල තමයි ඒ කියන්නේ නගරයක් ඩිසයින් කරන්න කලින්ම ඒගොල්ලෝ ඒ කියන්නේ ජනාවාස කරන්න කලින් නගරයට ඒ කියන්නේ හැමදේම ඩිසයින් කරනවා. එතකොට ආපසුවෙන් පස්සේ කාලේ වෙනස් කිරීම කරන්නේ නැහැ. ඒ කියන්නේ හැම විදියකටම ඒ කියන්නේ අපි කියමු උද්‍යාන. ඒ කියන්නේ ඇවිදින්න ඕන වෙනම උද්‍යාන. ඉතින් මේ හැමදේම මේ ප්‍රදේශයේ කියන්නේ ශ්‍රී ලංකන ග්‍රවුන්ඩ් හැම එකක්ම හරි හැම තැනම ඒ කියන්නේ එක පුංචි විලේජ් එකක් ගත්තොත් ඒ වගේ තැන් 4ක් විතර තියෙනවා. කැමති අයට කැමති විදියට ගිහිල්ලා උදේට ඕනනම් ජොගින් කරන්න, ළමයි එක්ක ශ්‍රී ලංකන වෙනම පොඩි ප්ලේ ග්‍රවුන්ඩ් තියෙනවා. ඒවා මම පස්සේ ඔයගලන්ට පෙන්නන්නම්. එහෙම තමයි මේක දියුණු රටක ලක්ෂණ මං දකින විදියට. ලංකාවත් එක්ක ගත්තොත් ඉතින් අපිට ගොඩාක් දේවල් කරන්න ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ අපට ඇත්තෙන්ම කොළඹ දියුණු ප්‍රදේශය ඇරුණාම සාමාන්‍ය ග්‍රාමීය මට්ටමින් ඇවිදින්න තැනක් නෑ උදේට. වැඩිහිටියන් විදියට වැඩිහිටි අයට කිසිම පහසුකම් බොහොම අඩුයි. ඒ අතින් මෙහි ගොඩක් ප්‍රමුඛතාවය දීලා තියෙනවා වැඩිහිටියන්ට. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕන නම් අර ඒගොල්ලෝ ඇවිදීමේ අපහසු තියෙන කට්ටියට පුංචි පොඩි නිකන් බයිසිකල් කියන්නේ ඒවා නිකන් මෝටරෙන් දුවන කාට් වගේ ඒවා. ඉතින් ඒකෙන් ඇවිල්ලා shopping mall එක ඇතුළටම ගිහිල්ලා ඒගොල්ලන්ට කැමති විදියට shopping කරලා ඕනනම් කෑම බීම අරගෙන ඒගොල්ලන්ගේ කාලය ගත කරලා ආපහු යන්න පුළුවන්. ලේසියෙන්ම ආපහු ඕනනම් ටැක්සි එකට කෝල් කරලා ඒ බයිසිකලේ එක දාගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ ළඟ පහත ඉන්නවා නම් ඒගොල්ලන්ට යන්න වෙනම ඒ කියන්නේ බය නැති පාත් තියෙනවා. අනිත් එක තමයි වාහන ගත්තොත් වාහන ගොඩක් වෙලාවට බොහෝම ඉවසීමක් තියෙනවා. ඒ කියන්නේ අපි පාර පනින්න හැදුවොත් ඒගොල්ලෝ ගොඩක් ඈතදීම වාහනේ නතර කරගන්නවා. ඒක අපිට දෙනවා. ඒක ප්‍රයොරිටි එකක්. ඉතින් නීතිත් හොඳටම තියෙනවා. හැබැයි නීති වලින් අපිට කරදරයක් නැහැ. මේ ඒ කියන්නේ ඒක මානසික පීඩනයක් නැහැ. දැන් වාහන ඩ්‍රයිව් කරන වෙලාවට කලර් ලයිට් නීතිය තමයි ගොඩක් වැඩිපුරම බැරෑරුම් නීතිය. මොකද රෙඩ් කලර් එක තිබුණා. මේ ඒකදී ඒ කියන්නේ දඩේ වශයෙන් $300ක් විතර එනවා. සද්ද නැතුව ගෙදරට එක පෝස්ට් එක එනවා. අපි ඒක කඩලා තිබුණොත් ඒ නීතිය. ඒ වගේම තමයි තියෙන්නේ. ඉතින් අදට ඇති කියලා මං හිතනවා. තව මට හිතුණා ගොඩක් වටින දේවල් ඕගලන්ට ඉස්සරහට අරගෙන එන්න. එහෙනම් නැවත හම්බ වෙමු.